ටිකක් දෙන්න. කුලක දරුවෝ ෂෝට් නෝට් කරගන්න කුලක ಜಾති දෙකයි. එකක් මේලය අහල ඇති ඡේදනය. මේලේ නිකන් හරියට මාළේ වගේ. මාළේ වගේ තමයි මේලේ. මෙන්න මේ ටයිප් එකට තමයි මේලේ තියෙන්නේ. නිකන් හිතන්න A මේල B කියලා දන්නවා. අපි කියන්නේ එහෙම. මේලය අපි සාමාන්‍යයෙන් මතක තියාගන්නේ සියලුම ගෑවිච්ච ඔක්කොම උදාහරණයක් විදිහට රවුන්ඩ් එකක් තියෙනවා. මේ පැත්ත A කියනවා මේ පැත්ත B කියනවා. අපේට කියනවා A මේල B පාට කරන්න කියලා. කොහොමද කරන්නේ? එතකොට දරුවෝ ගෑවිච්ච ඔක්කොම තමයි මේලේ සියලුම. අපි මතක තියාගන්න එහෙම. එහෙනම් A රවුමත් පාට වෙන්න ඕනේ B රවුමත් පාට වෙන්න ඕනේ. පැහැදිලිනේ? එහෙනම් මොනවද අවයව ටික? අවයව වෙන්නේ මේකේ ඇතුලේ තියෙන අවයව ටික. ත්‍රිකුලකයක් ලියනකොට අපි අවයව ලියනකොට කර්ලි බ්‍රැකට් ඇතුලේ තමයි කමා දදා ලියන්නේ. තේරෙනවද? තමන්ට ඒ අදාළ මේක ඇතුලේ තියෙන කැමැති අවයව ටික කමා දදා ලියලා කර්ලි බ්‍රැකට් වලින් වහන්න ඕනේ. රයිට්? ඕක තමයි ෂෝට් නෝට් එකේ තියෙන්නේ. රයිට්? අවශ්‍ය දේ තිබ්බොත් වීඩියෝ එක නැවතුවා ලියාගත්තා. රයිට්? මාත් එක්කම ලියාගන්න. ඊට පස්සේ ඡේදනය ගත්තොත් ඡේදනය අපි කියන්නේ ඡේදන සලකුණ ඔන්න ඔහොම. ඡේදනය. ඡේපෝ කියලා තමයි මතක තියාගන්න. ඡේපෝ කියලා මතක තියාගන්න හේතුව පොදු කියන එක තමයි ඡේපෝ කියලා ගන්න. ඡේදනය පොදුයි කියන්නේ. මේ කොම්බුව තිබ්බොත් එහෙම ගන්න. මේ කොම්බුවත් නිකන් ඒ වගේ. කොම්බුව වගේ නෙමේ මේලේනේ ගන්න. ඡේදනය කොම්බුව වගේනේ. ඒතකොට එතනින් මතක තියාගන්න ලේසි. කොම්බුව වගේ නම් ඡේදනය කොම්බුවක් වගේනේ. එහෙනම් ඡේපෝ කියලා අපි මතක. එතකොට කියන්නේ දරුවෝ මේ කුලකයේ රවුන්ඩ් දෙකේ අපෙන් අහුවොත් A රවුමයි B රවුමයි පොදු කොටස. එතකොට A රවුම ඔක්කොම පාට කරන්න යන්නේ නැහැ මෝඩකමට. එතකොට කරන්නේ A ටයි B ටයි පොදු කොටස. මෙන්න මේ මැද චුට්ට විතරයි පාට වෙන්නේ. එතකොට ඔතනදිත් උපකුලකයක් නම් උපකුලකයක් කියලා කියන්නේ රවුමක් ඇතුලේ රවුමක්. මෙතන B මෙතන A නම් ඒ දෙකටම පොදු වෙනවා නම් මැද චුට්ට විතරයි. සියලුම කියන්නේ A සියලුම B A මේල B සියලුම නම් A රවුමත් පාට වෙන්න ඕන B රවුමත් පාට වෙන්න ඕන. හැමතිස්සෙම කුලකයක් ලියනකොට එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. ඔය විදිහට ලස්සනට A ඡේදන B කියලා ලියලා අවයව ටික ලස්සනට ලියන්න පුළුවන්. ඉතින් මේක තමයි ෂෝට් නෝට් එක. මේ ෂෝට් නෝට් එක දාගන්න. රයිට්? පැහැදිලි නේද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා.